ඒ කැඳවීම කරනු ලබන්නේ කියන ඒ කාරණාව සම්බන්ධව ලිඛිතව ලබා දීමක් සිදු වෙන්නට ඕන. නමුත් ප්‍රසාද් සිරිවර්ධන ගරු මන්ත්‍රීතුමාට එහෙම කිසිම ලිඛිතව දැනුම් දීමක් කරලා නැහැ. අපි දැනුවත් වී තිබෙන ආකාරයට ඔහුට වාචිකව දුරකථනයෙන් කරපු ඇමතීමක් කරහා තමයි ඔහුව දැවිල්ලා තියෙන්නේ. යම් ප්‍රකාශයක් නිකුත් කරන්න අපි දන්නේ නැහැ මොකද්ද මාතෘකාව කියලා. ඒක අපිට අහන්න බෑනේ. ඒක ලිඛිතව මේ ආයතනය ලබා දිය යුතු ඒ ලිඛිත ලිපියක සඳහන් විය යුතු දෙයක්. ඒ නිසා ඒක අතවශ්යෙන්ම ඒ ඇතුල් වෙන ස්ථානෙන් එහාට යන්න පුළුවන් යම් කිසි සීමා සහිත ප්‍රමාණයකට. ඉතින් අපි අතවශ්යෙන්ම ප්‍රසාද් මන්ත්‍රීතුමත් සමග අපේ නීතිඥ කණ්ඩායමක් එතුමත් සමග ඇතුළට ගිහිල්ලා ඒ කැඳවපු හේතුව විපරම් කළ බලන්නට මම හිතන්නේ කටයුතු කරනවා. මොකද ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කෘතික මෙහෙම ඉතින් මම අනුමාන කරනවා මේ කැඳවපු කාරණාව අධ්‍යාපනයට සම්බන්ධ දෝ කියන ඒ සැකසංකව අපිට තියෙනවා. ඉතින් අත වශයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ අද මහා විනාශයක් සිදු කරලා තිබෙන්නේ. අද කුටින්ම කියනවා නම් නිදහස් අධ්‍යාපනය අමුවේ සමූල ඝාතනයට ලක් කරලා තිබෙන්නේ. කන්නංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය සඳහා නායකත්වය ලබා දුන්නේ අනේක විද බාධා දුක්ඛම් කටළු මැද. ඒකට හේතුව විශේෂයෙන්ම අධ්‍යාපනය හරහා නිර්මාණය වෙන සමාජ ප්‍රාග්ධනය. ඒ බුද්ධිමය ප්‍රාග්ධනය අපේ රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව භුක්ති විඳීමේ වරප්‍රසාදය ලබා දෙයි. මේ මොහොත වන විට කිසිම විධිමත් සාකච්ඡාමය ක්‍රියාදාමයකින් තොරව වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ තියෙනවා white paper green paper ඇතුළු discussion documents discussion papers ඒ සංවාදාත්මක වැඩසටහනක් තුළ තමයි මේ වගේ පරිවර්තනාත්මකයි කියන වෙනස්කම් ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්නේ. නමුත් මෙතන පරිවර්තනය සිදු වෙලා තිබෙන්නේ නරක පැත්තට, වැරදි පැත්තට. 41 ලක්ෂයක් අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ දූ දරුවන්ගේ වර්තමානයත් අනාගතයත් විනාශ කරන පැත්තට තමයි මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බොහොම දරදඬුව තනි මතයට හොඳ සාකච්ඡාමය සංවාදාත්මක වැඩපිළිවෙලකින් තොරව ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා දේශපාලන පක්ෂයක් සහ බලවේගයක් හැටියට අපේ රටේ තියෙන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ මේ නොතිබුණාට අධ්‍යාපනය කියන්නේ මූලික අයිතියක්. අධ්‍යාපනය කියන්නේ මානව අයිතියක්. සෞඛ්‍ය කියන්නේත් මූලික අයිතියක් මානව අයිතියක්. ඒ දෙකම ඇතුළු අනිකුත් සමාජ සුබසාධන අයිතීන් ඒවා නිදහස්ව නොමිලේ ක්‍රියාත්මක වෙන්නට ඕන. මොකද අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ සුබසාධන රාජ්‍ය. සමහර එක් කැමති නැහැ වචනෙට සුබසාධන රාජ්‍ය කියනකොට. හැබැයි ඉතින් ඒ සමහර අය ගිහිල්ලා ඉගෙනගත්තු එංගලන්තේ ඉස්කෝලවල උගන්වලා නැද්ද මන් දන්නේ නැහැ. එංගලන්තේ තියෙන සුබසාධන රාජ්‍ය. එක්සත් රාජධානියේ අධ්‍යාපනය සෞඛ්‍ය නිදහස් නොමිලේ. ඒ සමේ සුබසාධන රාජ්‍යයේ වැදගත්ම අංගයක් වන අධ්‍යාපනය අමුවේ සමූල ඝාතනයට, සමූල දූෂණයට, අසභ්‍යකරණයට ලකුණු තත්ත්වයක් අද අපේ රටේ නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒකට විරුද්ධව අපි ලොකු සටනක් කරනවා. ඒ සටනේ පුරෝගාමී චරිතයක් හැටියට අපිට ප්‍රසාද් සිරිවර්ධන ගරු මන්ත්‍රීතුමාව හඳුන්වන්න පුළුවන්. පුරෝගාමී චරිතයක් සහ නායකයෙක් හැටියට.